ඔන්න අද ඊයදෙන කොහොමද ක්ලාස් එකට පෝස්ට් එකක් හදන්නේ කියලා. එහෙනම් අපි යමු ඉක්මනට වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයගොල්ලන් යන්න ඕනේ Canva කියන වෙබ්සයිට් එකට. ඔයගොල්ලන් දන්නේ නැති ඔයා එඩිටින් වලට කලින් හිටියා නම් Canva කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ආයෙ සුපිරිම ගේමක් ගහ ගන්න පුළුවන් ආයෙත් ඉගෙන ගත්තොත්. ඉස්සෙල්ලාම Canva වෙබ්සයිට් එකට ගිහලා සර්ච් කරන්න බැනර් කියලා. ඒ කියන්නේ නැත්තම් බැනර් කියලා හරි පෝස්ටර් කියලා හරි ඔයා සර්ච් කරන්න ඕනේ. ඒක සර්ච් බාර් එක. ඒක සර්ච් කරාට පස්සේ ඔයාලට ඒක ටෙම්ප්ලේට්ස් වෙන්නේ නැහැ. ඒකේ ඔයා යන්න create blank කියන එකට. create blank කියන එකට ගියාට පස්සේ ඔයාලට තනිකරම සුදු පේජ් එකක් තියෙන වටේට එඩිට් සෙට් එකක් තියෙන තැනක් ඕපන් වෙනවා. දැන් අපි මේකට හොයාගන්න ඕනේ ටෙම්ප්ලේට් එකක් ඔයා. මේක ලංකාවෙත් එක්ක ඉන්න ඕනේ හින්දා Google එකට ගිහලා සර්ච් කරන්න Google නැත්තම් ශ්‍රී ලංකා සයන්ස් ක්ලාස් පෝස්ටර් හරි ඔය හදන පෝස්ටරේ මේක සර්ච් කරන්න. සයන්ස් ක්ලාස් පෝස්ටර් කියලා මම සර්ච් කරන්නේ. එහෙම සර්ච් කරාට පස්සේ රිසල්ට් එනවා. ඊට පස්සේ රිසල්ට් වලින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න. ඔයාලට කැමති ඔයාලට සෙට් වෙන ඩීසන්ට් හොඳ එකක් සෙට් කරගන්න ඔයාලට. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඒක පොඩ්ඩක් බලලා ඔයා ඉස්සෙල්ලා මේක ටෙම්ප්ලේට් එක පටන් ගන්න. ඔයාලට මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයගලන්ට දැන් Canva එකේ සිංහල ෆොන්ට් ටයිප් කරන්න බෑ. ඒ කියන්නේ අමාරුයි. කැත ෆොන්ට් එන්නේ කියලා. ඇත්තටම කිව්වොත් කැත ෆොන්ට් එන්නේ. ලස්සන ෆොන්ට් ගන්න කරන්න ඕනේ සිංහල ෆොන්ට් ජෙනරේටර් කියලා ගහන්න Google එකේ. ඊට පස්සේ නා ඉස්සෙල්ලාම F එක තියෙන රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එක F එක සුදු පාට F එක තියෙන වෙබ්සයිට් එකක් එනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් යටට ගියාම ඊපස්සේ ඔයයන්ට KDJ Singlish කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාලට Singlish ටයිප් කරලා ඒක සිංහල වලට කන්වර්ට් කරගන්න යුනිකෝඩ් එකක් විදියට. ඔයාලට ගන්න තියෙන්නේ ඊට පස්සේ කන්වර්ට් කරගෙන යුනිකෝඩ් එක කොපි කරන් ඇවිල්ලා ඔයාලට ගන්න තියෙන්නේ ඒකේ තියෙනවා අර ෆොන්ට් ජෙනරේටර් ගිහිල්ලා ඒකේ තියෙනවා මේ ටයිප් කරන තැනක්. එතන අර කලින් දාපු ටික ෆේස් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ෆොන්ට් ස්ටයිල් එක තෝරලා කලර් එකක් තෝරලා ෆොන්ට් සයිස් එක තෝරලා ජෙනරේට් කියන එක දෙන්න. එතකොට ඔයාලට ඉමේජ් එකක් දැන් ජෙනරේට් වෙනවා. ගන්න තියෙන්නේ පැන්සල් උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයා යන Canva එකට. Canva එකට ගියාට පස්සේ ඔයාලට එතන තියෙන අප්ලෝඩ් කියලා. අප්ලෝඩ් කෙනෙක් ගිහිල්ලා ඔයාලට ගන්න තියෙන අර හොයාගත්ත ටෙක්ස්ට් එක කියන්නේ ටෙක්ස්ට් ඉමේජ් එක පේස්ට් කරන්න ඒකට දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන කැමති විදිහට කස්ටමයිස් කරලා ඒක ඔයාගේ පෝස්ට් එකට සිලෙක්ට් කරගන්න. ඔන්න ඔය විදිහට ඔයා හරියට වැඩේ කරගන්න. ඉස්සෙල්ලාම ඔයා ඒ විදිහට වැඩ ටික කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඕන ඉමේජ් ටෙක්ස්ට් ටික ඔය විදිහට කැලර්ස් කැමති විදිහට ටෙස්ට් කරලා ඔයාලට හිතේ විදිහට ඔයාගේ ටෙම්ප්ලේට් එක අනුව ඔයාගේ මයින්ඩ් එක අනුව ඒක හදාගන්න. හරි ඊට පස්සේ කරන්න ඕනි ඔයගලන්ට දැන් මේකේ පේනවනේ බොක්සස් එහෙම ඇඩ් කරගන්න ඕනි. ඒකට ගන්න තියෙන්නේ ඔයයන්ට එලිමන්ට්ස් වගේ එකක් තියෙනවා. ඔයගලන්ට පොඩි සමචතුර එහෙම තියෙන එකක් තියෙනවා පැත්තේ. වම් පැත්තේ දෙවෙනියට වගේ තියෙනවා ඩිසයින් එකට. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා ඒක තියෙනවා සර්ච් කරන්න සර්ච් බාරය. ඒක සර්ච් කරන බොක්සස් කියලා බොක්ස් සර්ච් කරලා බොක්ස් එනවා. ඊට පස්සේ ඔයාලට ඕන ලයින් නම් ලයින් එකේ විදිහට අරගෙන ඔයාගේ පෝස්ටර් එකට හරියන කැලි බැල් ටික ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයා හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේවා දාලා පෝස්ටර්ස් එක තවත් ලස්සන කරගන්න. ඊට පස්සේ ඔයා ටිප් එකක් දෙන තව ඔයාලට පුළුවන් ඉමේජ් ජෙනරේට් කරගන්න Leonardo AI එක භාවිතා කරන්න. Leonardo AI කියන්නේ සාමාන්‍ය AI powered website එකක්. ඒකින් කරන්නේ තනිකරම ඔයාලට දෙන prompt එකට ලස්සන ඉමේජ් එකක් ඩිලීට් කරලා දෙන එක. මේක හරියම quality image එකක්. මේක ඔයාලට පුළුවන් ඔයාගේ පෝස්ට් එකේ background එකට දාගන්න. background එකට දාගත්ත පස්සේ තවත් දෙයක් කියන්න. ඔයා පුළුවන් තරම් background image දාගත්තට පස්සේ ඒකට පුරාණ ලොකු බොක්ස් එකක් ගන්න. බොක්ස් එකක් අරගෙන ඒ කියන්නේ එලිමන්ට් එකට ගිහලා බොක්ස් එකක් අරගෙන ඒක ලොකු කරලා ඒක ට්‍රාන්ස්පරන්සි එක අඩු කරලා පුළුවන් තරම් ඩාර්ක් විදිහට අරගෙන මේක හදාන්න බලන්න. එහෙනම් මම මෙතනින් මම කතා කරන්නේ නවත්තනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක බලාගෙන හදාන් යන්න තියෙන්නේ. ඒ ටිප්ස් චූටි කැලේ තියෙන්නේ. Blank to bold, watch it grow. Canva magic, let it flow. Click, drag, make it shine. Perfect poster, sleek design. Text so clean, colors bright. Shapes and photos, set it right. No pro needed, just your style. One click edits, done in a while. Woo! Text so clean, colors bright. Shapes and photos, set it right. No pro needed, just your style. One click edits, done in a while. If that's make it cool, creative minds break the rules. Low pay need adjust your style. One click edits, done in a while. Not tap design and let it fly.
app design and let it fly. Social feeds look super high. Like, comment, let me see your Canva art creativity.